ඔන්න එක්තරා කාලයක එක විශ්වවිද්‍යාලයක දර්ශනය පිළිබඳව ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන එක මහාචාර්යවරයෙක් හිටියා. ඔහු මේ ලෝකේ තියෙන සමහර ආගම්වල සමහර දර්ශනයන් ගැන ගැඹුරින් කරුණු දැනගෙන හිටියා. නමුත් ඔහුට සෙන්දහම ගැන නම් එච්චර ලොකු ගැඹුරු දැනුමක් තිබ්බේ නැහැ. ඒ නිසාම ඔහු සෙන්දහම ගැන හදාරන්න සහ සෙන්දහමේ තියෙන ගැඹුරු රහස් ගැන ඉගෙන ගන්නත් ලොකු උනන්දුවකින් හිටියා. ඉතින් ඒ උනන්දුව නිසාම ඔහු එක දවසක් තීරණය කළා ඒ පළාතේ ඉන්න ප්‍රඥාවන්තම සෙන් ගුරුතුමාගේ සෙන්දහම ගැන හදාරන්න. ඉතින් ඒ කාලේ ඒ පළාතේ හිටපු ප්‍රඥාවන්තම සෙන් ගුරුතුමා තමයි නන් ඉන් කියන සෙන් භික්ෂුව. ඉතින් මේ මහාචාර්යවරයා එක දවසක්ද නන් ඉන් කියන ප්‍රඥාවන්ත සෙන් ගුරුතුමාව හම්බෙන්න කියලා හිතාගෙන උන්වහන්සේගේ ආරාමයට ගියා. ඒ වෙද්දි සෙන් ගුරුතුමාත් ආරාමේ හිටියා. ඉතින් මහාචාර්යවරයා සෙන් ගුරුතුමාව බැහැදකලා කතා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් ඔහු එහෙම වාඩි වෙලා තමන් ආපු කාරණාව කියන්න පටන් ගත්තා. ඉතින් ඔහු තමන් ආපු කාරණාව කියලා විතරක් නැවතුනේ නැහැ. තමන්ගේ දැනුම ගැන පුරසාරන් දොඩන්න ගත්තා. තමන් දන්න දේවල්, තමන් ඉගෙනගෙන තියෙන දර්ශනයන් ගැන, ඒ වගේම සෙන්දහම ගැන ඔහු දන්න දේවල් ගැන ඒ විදිහට ඔහු නොකඩවා කතා කරන්න ගත්තා. ඒකෙන් ඔහු බලාපොරොත්තු වුණේ සෙන් භික්ෂුව ඉස්සරහා තමන්ගේ දැනුම කොච්චරද කියලා පෙන්වන එක. ඉතින් අපේ සෙන් ගුරුතුමා නම් මේ කතාවට බාධා නොකර සංසුන්ව මේ කතාව අහගෙන හිටියා. ඊට ටික වෙලාවකට පස්සේ සෙන් ගුරුතුමා මහාචාර්යවරයාට තේ පිළිගන්නන්න සූදානම් කළා. ඊට පස්සේ සෙන් ගුරුතුමා තේ පෝච්චිය අරගෙන මහාචාර්යවරයාගේ තේ කෝප්පයට තේවත් කරන්න පටන් ගත්තා. ගුරුතුමා තේ කෝප්පේ පිරෙනකම්ම තේවත් කරා. කෝප්පේ තේ වලින් පිරුණා. ඒත් අපේ සෙන් ගුරුතුමා ඒ පිරුණු තේ කෝප්පෙටම දිගටම තේවත් කළා. ඒ වෙද්දි මහාචාර්යවරයාගේ පුරසාරන් දිරිල්ලත් නවත්තලා තිබුණේ නැහැ. ඊගාවට පිරුණු තේ කෝප්පෙන් තේ උතුරලා කෝප්පයට තිබ්බ පීරිසියටත් වැටුණා. පීරිසියත් තේ වලින් උතුරලා මේසයටත් වැටුණා. මේසය දිගේ තේ ගලාගෙන ගිහිල්ලා බිමටත් වැටුණා. ඒත් අපේ සෙන් ගුරුතුමා තාම තේවත් කරන එක නම් නැවැත්තුවේ නැහැ. හැබැයි මේ සිද්ධිය දැකලා මහාචාර්යවරයාගේ පුරසාරන් දෙඩිල්ල නම් නැවතුණා. ඊට පස්සේ මහාචාර්යවරයා මේ දිහා පුදුමයෙන් බලන් ඉඳලා සෙන් ගුරුතුමාට මෙන්න මෙහෙම කිව්වා. මොකද ඔය කරන්නේ? ඔය කෝප්පේ තේ වලින් පිරීලා තියෙන්නේ. ඕකට ආයේ තේ දාන්න බෑ. ඊට පස්සේ සෙන් ගුරුතුමත් තේවත් කරගෙන නවත්තලා මහාචාර්යතුමා දිහා බැලුවා. සෙන් ගුරුතුමා මහාචාර්යතුමාට සංසුන් විදියට මෙන්න මෙහෙම කිව්වා. මේ පිරුණු තේ කෝප්පය වගේ තමා ඔබේ මනසත්. කෝප්පේ තේ වලින් පිරුණා වගේ ඔබේ මනස ඔබේම අදහස් වලින් ඔබේම දැනුමෙන් ඉරිලා ඉතිරිලා තියෙන්නේ. ඉතින් මං කොහොමද ඔය පිරුණු මනසට සෙන්දහම උගන්වන්නේ? ඉතින් මිත්‍රවරුනි, කතාවෙන් එහාට හිතන්න. ඉතින් මිත්‍රවරුනි, මෙන්න මේ අපූර්ව සෙන් කතාවෙන් කියලා දෙන්නේ අනිකාට ඇහුම්කන් දීම කොච්චර වටිනවද කියන එක. ඔබ හොඳ සවන් දීමකට පුරුදුනොත්, එහෙම නැත්නම් ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් වුණොත්, ඔබට දිනපතා අලුත් දේවල් සහ ඔබ නොදන්න දේවල් ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි. ඒ ඔබත් එක්ක කතා කරන අනිත් අය ඔබ නොදන්න ගොඩක් දේවල් දන්නවා ඇති. ඒ වගේම ඔවුන් එක්ක සංවාදයේ යෙදෙද්දී ඔවුන් දන්න දේවල් කොච්චරනම් පිට කරනව ඇද්ද? ඒත් අපි බොහෝ වෙලාවට කරන්නේ මන් දන්නවා කියන හැඟීමෙන් අනික් කෙනාට හරියට ඇහුම්කන් නොදෙන එක හෝ පෙරලාවට උපදෙස් දෙන එක. කෙනෙකුට ඇහුම්කන් දෙද්දී හෝ කාගෙන් හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්ති ඔබේ කෝප්පේ හිස් කරලා ඒ දේ ඔලුවට දාගන්න. ඒ කියන්නේ මුකුත් නොදන්නවා වගේ, ඒ දේ ගැන මුකුත් නොදන්නවා වගේ ඔබ ඒ දේට සවන් දෙන්න. එතකොට ලේසියෙන් හා පැහැදිලිව ඔබට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙයි. ඉතින් සෙන්දහමේ නම් මේ தത്വෙට කියන්නේ ආධුනික මනස කියලා. ඒ කියන්නේ ඔබ තව කෙනෙකුට මොකුත් ඒ දේ ගැන නොදන්නවා වගේ සවන් දෙන එක. එහෙම නැත්නම් ඒ විෂයට ආධුනිකයෙක් වගේ සවන් දීම. එහෙනම් ඔබත් අද ඉඳන්ම පුරුදු වෙන්න ආධුනික මනසින්, එහෙම නැත්නම් කෝප්පේ හිස් කරගෙන තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න. ඒකින් වෙන්නේ ඔබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා විතරක්ම නෙවෙයි, අනිත් අයගේ හිතවල ඔබ ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනගෙනවා වගේම ඔබ නිහතමානී කෙනෙක් විදියටත් ඔප්පු වෙනවා. එහෙනම් ඔබත් පුරුදු වෙන්න, අවස්ථාව අනුව කෝප්පේ හිස් කරගෙන ජීවත් වෙන්න.